උණුසුම් පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. රජය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. එම ගැසට් නිවේදනයට අනුව රතු බිත්තරයක් රුපියල් 45ක් සහ සුදු බිත්තරයක් රුපියල් 43ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකින් පසුව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන ලද්දේ සඳුදා සිට බිත්තරයක් රුපියල් 5කින් මිල අඩු කරන බවයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 55කටත් රතු බිත්තරයක් රුපියල් 56කටත් අලෙවි කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවා. නමුත් රජයේ පාලන මිල සම්බන්ධයෙන් බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මෙම මිලට තම නිෂ්පාදන වියදමවත් ආවරණය කරගත නොහැකි බවයි. මෙම තත්ත්වය මත කර්මාන්ත අතහැර දැමීම හැර විකල්පයක් නොමැති බවත් ඒ නිසා බිත්තර හිඟයක් වෙළඳ පොළ තුළ විශාල ලෙස නිර්මාණය වනු ඇති බවද ඔහු කියා සිටියා. මේ වන විට වෙළඳ පොලේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 65ක් පමණ සීමාවේ. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව හා සම්බන්ධ වන්න.